මහත්තයා ඔය බයික් එක සීස් කරන්න අපිට ඕඩර් එක ඇවිල්ලා තින්නේ. අනේ එහෙම කරන්න එපා. මට බයික් එකේ ජොබ් එක කරගන්න බෑ. මට පොඩි කාලයක් දෙන්න. මහත්තයා ඔයාලට දීලා තිබ්බ කාල සීමාව ඉවරයිනේ. අපිට අපේ ජොබ් එක කරන්න දෙන්න. කරුණාකරලා බයික් එකෙන් බහින්න මහත්තයා. බහින්න මහත්තයා බහින්න. මචං මේ පාරෙන් මහා පාරට යන්න පුළුවන්ද? මේ සුකුණෑ බයික් එක නේද බං? මචන් මේ බයික් එක අපේ යාළුවෙක්ගේ. ඔයා කවුද? මචං මං සීසගෙනේ. මේ බයිසිකලේ අයිතිකාරයා මාස ගානකින් ෆිනෑන්ස් එක දැම්මේ නැහැ. ඒකින්ද මම බයික් එක අරන් යනවා. ඔය බයික් එක අරන් යන්න එපා අයියේ. අයියා මේ ටික තියාගන්න. අපිට බයික් එක දෙන්නකෝ. අඩෝ මගේ බයික් එක. උඹලා කොහොමද මේක ගත්තේ? ගත්ත විදිය වැඩක් නෑනේ. දැන් බයික් එක තියෙනවනේ. අපි දන්නවනේ බං උඹට බයික් එක නැතුව මූව් කරන්න බෑ කියලා. උඹලා මේ කරපු උදව්වට මට කොහොම ස්තුති කරන්න කියලා තේරෙන්නේ නෑ බං. ඔබට පිස්සුද බං ස්තුති කරන්න. හොඳ මේ යාළුවෝ වුණාම බුතියද වගේදී සැපේදීත් ළඟින්ම ඉන්න ඕනි. ඒකට තමයි බං යාළුකම කියන්නේ. දැන් මේ බයික් එක මගේ විතරක් නෙමෙයි. අපි ඔක්කොගෙම. උඹලට ඕල්ලාක මේක ඉල්ලපන්. අද වැඩට යන්න හොඳටම පරක්කු වෙලා බං තියෙන්නේ. බස් එකක් ගියා. මොකද්ද කරන්න කියලා හිතා ගන්න බෑ. අයියෝ බය වෙන්න එපා බං. සුකුණ ඉන්නේ. සුකුණට කෝල් එකක් දාලා බයික් එක ඉල්ලගනි. හෙලෝ. හෙලෝ සුපුණා. මට බයික් එක පොඩ්ඩක් දියන්කෝ. වැඩට යන්න පරක්කු වෙලා බං තියෙන්නේ. අඩෝ බයික් එක නෑ බං මම සර්විස් එකට දැම්මා. එහෙමද? මොකද සුකුණ බයික් එක දෙන්නම් කිව්වා නේද? සුපුණ බයික් එක දෙන්න බෑකුවා බං. ඌ බයික් එක සර්විස් එකට දාලා තියෙන්නේ. කොහොම තමයි බං යාළුවෝ. හැමෝම අවස්ථාව අනුව වෙනස් වෙනවා. මම පයින්ම යන්නම් බං. දැන් මේ බයික් එක මගේ විතරක් නෙමෙයි. අපි ඔක්කොගෙම. උඹලට ඕල්ලාක මේක ඉල්ලපන්. ඔය බයික් එක අරන් යන්න එපා අයියේ. අයියා මේ ටික තියාගන්න. අඩෝ බයික් එක නෑ බං මම සර්විස් එකට දැම්මා.